මේ භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියේ දොරට තට්ටු කරන ක්‍රම 3ක් තියෙනවා. දොරේ උඩින්ම තට්ටු බුදුරජාණන් වහන්සේ දන්නවා දෙවිවරු වැඩම කරලා කියලා. දොරේ මැදින් තට්ටු කළොත් බුදුරජාණන් වහන්සේ දන්නවා මිනිස්සු කවුරු හරි ඇවිල්ලා කියලා. දොරේ යටින්ම තට්ටු කළොත් භාග්‍යතුන් වහන්සේ දන්නවා නාග ලෝකෙන් ඇවිල්ලා කියලා. එසේ හෝ තට්ටු කරන ක්‍රමයට අනුව කවුද ආවේ කියන කාරණාව දැනගෙන භාග්‍යතුන් වහන්සේ දොර ඇරෙන්න අදිෂ්ඨාන කරනවා. එහෙම නැත්නම් ශ්‍රී හස්ත ධාතුව දොර දිහාවට දිගු කරනවා. ඒත් එක්කම දොර ඇරෙනවා. වැඩ ඉන්න ආසනෙන් නැගිටලා දොර අරින්න භාග්‍යතුන් වහන්සේ වඩින්නේ නැහැ. සතු විශේෂ කාරණාවක්. දොර ළඟ ඉන්න පිරිසට අනුකම්පාව නිසා තමයි එහෙම කරන්නේ. මොකද සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දොර විවෘත කරන්න කියලා හිතාගෙන ආසනෙන් නැගිට්ටොත් දොරෙන් එහා පැත්තේ ඉන්න කෙනාගේ හිස ගැලවිලා බිම වැටෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ තරම් මහ ගුණ කඳ මා වැනි කෙනෙක් වෙනුවෙන් නැගිටවන්න අපි සමත් නැහැ. ඒ නිසා නැගිටින්නෙත් දොර ඇරෙන්න කියලා අදිෂ්ඨාන කරනවා.